කසනවට දද කුෂ්ඨවලට අත්බේත හදාගන්න විදිය මෙන්න. කහපාට ගෙන්දගම් සහ තලතෙලුයි එළඟ තෙලුයි විතරයි ඕන. කසනවට දද කුෂ්ඨවලට අත්බේතක් නොමිලේ කියලා දාපු වීඩියෝ එක 52,000කටත් වැඩියේ බලලා තියෙනවා. දැනටත් තවමත් බලමින් ඉන්නවා. රෝගයෙන් පීඩා විඳින මේ තරම් විශාල රෝගීන් පිරිසක් මේ රටේ ඉන්න බවට මා දැනුවත් වෙලා හිටියේ නැහැ. ඒ වගේම මේ බෙහෙත හදන හැටි අහලා නිතර ලිපිත් ලැබෙනවා. බෙහෙත වීඩියෝ එකේ දාලා නැහැ කියලා සමහරු බැනලා තියෙනවා. වැඩි දෙනාගේ යහපත ගැන හිතලා බෙහෙත හදාගන්න විදිය අකුරක් නෑර අද මේ වීඩියෝවෙන් පැහැදිලි කරනවා. ඉවසිල්ලෙන් ඊට පෙර මේ ටික අහගෙන ඉන්න. ස්කිප් නොකර වීඩියෝ එක අවසානය දක්වා බලන්න. මේ රෝගය හැදුනම දැඩි වේදනාවක් විඳින්න වෙනවා. බොහෝ විට හැදෙන්නේ කකුල් දෙකේ පාද මතු පිට හා යටිපතුල් වල. ඉවරයක් නැතුව කසන්න ගන්නවා. ඉස්ම ගලනකම් කැසුවට පස්සේ හරිම වේදනාකාරී. මැදියම් රැයේ කසන්න වුණාම නිින්දක් නැතුව නැගිටලා තුවාල කැඩෙනකන් කසකසා ඉන්න වෙනවා. පස්සෙන්ද තුවාල ටිකක් හොඳ වුණාම පෙර පරිදිම ආයෙත් කසන්න වෙනවා. අපරදිග ඖෂධ ඒ කියන්නේ රෝහල් ප්‍රතිකාර මොන විදිහේ විශේෂඥයෙකුගෙන් ගතත් ජීවිත කාලයම මේ රෝගයෙන් විඳවන්න වෙනවා. වැඩි දෙනෙක් අත්දැකීමෙන්ම ඒක දන්නවා. සල්ලි උපයන්න හිතන අයට මේක හොඳ ධන උල්පතක්. හුඟක් ව්‍යාපාරිකයෝ තෙල් කුප්පි විකුණලා රෝග සුවවීම කෙසේ වෙතත් කෝටිපතියෝ වෙලා ඉන්නවා. මටත් එහෙම කරන්න තිබුණා. එහෙම හම්බ කරනවට වැඩියේ මගේ දුපත්කම මට හොඳයි කියලා එහෙම දෙයට හිත ඉඩ දෙන්නේ නැහැ. නැත්නම් බලන්න එහෙම දෙයක් හදලා බෙහෙත් කුපියක් 10-12 වෙන්න විකම දවසින් දෙකෙන් පෝසත්. තව කවුරු හරි එහෙම කරන්න ඉඩ තියෙන නිසා තමයි ඔය බෙහෙත හදන විදිය කලින් වීඩියෝවේ නොදැම්මේ. ඒත් රෝගීන්ගේ දුක් ගැනවිලි ලැබෙන ලිපි වලින් දකිනකොට මේ බෙහෙත හදාගන්න විදිය කියලා දෙන්න මට හිතුණා. මා ඒ බෙහෙත හැදුවේ එක සැරේයි. මුලදී කීප දෙනෙකුට නොමිලේ දුන්නා. ඒත් ඉල්ලන තරමට දෙන්න වියදම් දරන්න මා පොහොසත් නෑ. ඒක හදන්න ලොකු ඉවසීමක් කැපවීමක් තියෙන්නත් ඕන. මේක බෝ වෙන ලෙඩක් නොවන බව නම් පේනවා. බෝ වෙනව නම් පවුලේ එකට ඉන්න අයටත් හැදෙන්න ඕනේ. මේක හැදුන අයගේ පාද දකිනකොට අප්‍රසන්නතාවයක් නම් ඇති වෙනවා. අර කවුදෝ කියලා තිබුණා වගේ විඳවන්න කරුමෙට හැදෙන ලෙඩ තමයි කියලා සමහර රෝගීන්ට හිතිලා ඇති. මම මේ බෙහෙත සොයාගත්තේ ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයන් පුහුණු කරන විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියකගේ පරීක්ෂණ හා නිරීක්ෂණ ඇතුළත් වාර්තාවකින්. ඒකේ සඳහන් විදියට බෙහෙත හදාගන්න විදිය මම කියන්න. ඉවසීමෙන් කැපවීමෙන් 7-8 වාරයක් හරි මේක බලලා කියන විදියටම බෙහෙත හදාගතම පොරි දද කුෂ්ඨ තිබුණද කියලාවත් බලාගන්න බැරි වෙයි. මේ සඳහා ඛනිජ ද්‍රව්‍යයක් වන ගෙන්දගම් වටිනා ඖෂධයක් ලෙස භාවිතා කරනවා. භාවිතයට පෙර ගෙන්දගම් වල තියෙන විස නැති කරගන්න වෙනවා. සඳහන් කරන විදියටම 3 සැරයක් ශෝධනය කළාම ගෙන්දගම් වල විස නැති වෙනවා. ගෙන්දගම් උෂ්ණ පරිසරවල පොළවේ හටගන්නා දෙයක්. ගිනි කඳු හා උණුදිය උල්පත් ආශ්‍රිතව ගෙන්දගම් හැදෙන්නේ. ලංකාවේ ගෙන්දගම් හැදෙන්නේ නැහැ. ඇමරිකාව, කැනඩාව, ජපානය, රුසියාව වගේ රටවලින් ඖෂධවලට අවශ්‍ය ගෙන්දගම් ගෙන්වනවා. කහ, රතු, කළු, සුදු ගෙන්දගම් වර්ග තියෙනවා. රෝගවලට ඖෂධ නිෂ්පාදනය කරන්න ගන්නේ කහපාට ගෙන්දගම් විතරයි. කුෂ්ඨ නැසීමේ විශේෂ හැකියාවක් මේ ඖෂධයේ තියෙනවා. මෙය නිසි විදියට යොදාගෙන නිෂ්පාදනය කරන ඖෂධ වලින් ඕනෑම කුෂ්ඨ රෝගයක් සුවපත් වීමේ විශේෂ හැකියාව පවතිනවා. මේ බෙහෙත හදාගන්නකොට කහපාට ගෙන්දගම් විශේෂ ශෝධනයකට ලක් කරන්නේ මෙහෙමයි. එකම ප්‍රමාණයේ තරමක මුට්ටි දෙකක් ගන්න. එක මුට්ටියකට බාගෙට එලකිරි දාලා මුට්ටියේ කට ඉලඟි තෙල් හොඳට ගාපු රෙදි කෑල්ලකින් වහලා ගැට ගහන්න. හොඳට කුඩු කරගත්ත කහපාට ගෙන්දගම් ඒ රෙදි කෑල්ල උඩට දාන්න. අනිත් මුට්ටියෙන් ඒ මුට්ටියේ කට වහන්න. කුමාලය පිට නොයන විදියට මුට්ටි දෙකේම කට මැටි වලින් සීල් කරන්න. ඊට පස්සේ පොළවේ වලක් හාරලා එලකිරි සහ ගෙන්දගම් තියෙන කොටස වලට බස්සලා වහපු මුටියේ උඩ ගින්දර පත්තු කරලා හොඳට රත් වෙනකන් ඉන්න. අන්න එතකොට ගෙන්දගම් ටික දිය වෙලා පෙරිලා එලකිරි ටිකට වැටිලා ශෝධනය වෙනවා. ඒ ගෙන්දගම් ටික විතරක් ගන්න. ඒ එලකිරි ටිකත් වහපු රෙදි කඩත් ඉවත් කරන්න. දෙවෙනි වරට ශෝධනය කරන්න ඉස්සෙල්ල කළා වගේ අලුතෙන් එලකිරි මුටියට දාලා ඉලඟි තෙල් ගාපු වෙනත් රෙදි කෑල්ලකින් මුටියේ කට ගැට ගහලා එකවරක් ශෝධනය කරගත් අර ගෙන්දගම් ටික රෙදි කඩ උඩින් තියලා අනිත් මුට්ටියෙන් කට වහලා මුට්ටි දෙකේම කට මැටි වලින් සීල් කරන්න.
ඊට පස්සේ මුටියේ එළකිරි සහ ගෙන්දගම් තියෙන කොටස වලට තියලා වහපු මුටියේ උඩට ගින්දර දාන්න. ගිනි රස්නෙට ගෙන්දගම් දියවෙලා කිරිවලට වැටිලා ඇති කිරිවලට වැටිලා ඇති කියලා දැනුනම මුටිය ඇරලා දියවුණ ගෙන්දගම් ටික අරගෙන පෙර පරිදිම තුන්වෙනි පාරටත් සෝදනය වුණාම ගෙන්දගම් ටික බේත හදාගන්න ඉතාම සුදුසු වෙනවා. මේ විදියට ගෙන්දගම් සෝදනය කිරීම බොහොම ඉවසිල්ලෙන් සැලකිල්ලෙන් කරන්න වෙනවා. මේ කිව්ව විදියටම කරගන්න බැරි වුණොත් හදන බෙහෙත හරියන්නේ නැහැ. මේ විදියට 3 සැරයක් මනවින් සෝදනය කරගත් ගෙන්දගම් බඳුනකට දාලා ඒ කොටස වගේ 5 ගුණයක් තලතෙල් මිශ්‍ර කරලා ලිපේ තියලා හොඳට රත් කරන්න. ටිකක් රත් වෙනකොට තේ කහට පැහැයට පේනවා. එයින් බින්දුවක් වතුරට දාලා බලනකොට වතුරේ විසිරෙන්නේ නැත්නම් ඒක තමා නියම පදම. ඊට පස්සේ ලිපෙන් බාලා රස්නය නිවුනට පස්සේ වරින් වර සමමතු පිට දද කුෂ්ඨ හොරි බිබිලි වල ආලේප කිරීමෙන් සම්පූර්ණ සුවයක් ලබන්න පුළුවන්. හොඳ තලතෙල් හා එළඟි තෙල් යොදාගෙන මේ බෙහෙත පරිස්සමින් හදලා ටික දවසක් පාවිච්චි කරලා සාර්ථක බව කමෙන්ට් එකකින් දාන්න. මෙතෙක් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් හා කමෙන්ට් දාලා දන්න කියන හැමෝටම ෂෙයා කරනව නම් කාට හරි මේක මිල කළ නොහැකි වටිනා මතු ප්‍රයෝජනයක් වේවි.